අම්මයි පුතේ ආවද කියලා. හරිම රස්නේ නේද? ඔව් ඔව් අපි අරහෙට යමු. පුතේ මොනවද ගෙනාවේ? අම්මි බත් එකක් ගෙනාවා. මම කවුද? පුතේ ළඟට බත් කවන්න. පුතේ. අයියා මම ගහින්නේ. අම්මේ අමාරුයි වගේ වතුර ටිකක් අග්ගලා තිබ්බේ. අම්මේ මොකද? සීලාදී සීලාදී මම උඹට කියලා දෙනා නේ ළමයි මෙහෙට ගෙන්නන්න බෑ කියලා. අනේ මහත්තයෝ මගේ ළමයි ටික වතුර ටිකක්වත් බොන්නේ නැහැ මන් නැතුව. සීලාදී ඔබ මාත් එක්ක එකට කියගෙන ආවා. අනේ මහත්තයෝ බත් එක. අම්මේ අපේ අම්මට ආයෙ අතක් තියලා අහුවෙන්න බෑ. අනේ ලොකු පුතේ ඔය මොකද ඒ කරේ? අනේ අම්ම ඔයාට අපක් කුසේනා මම බලන් ඉන්නේ නෑනේ. අනේ ලොකු පුතේ ඔන්න පොලිසියෙන් එනවා. අයියෝ ඔයා මොකේ කරන්නේ? පුතේ ඔයා දුවන්න. ඇයි මේ මිනිස්සයා වැටිලා ඉන්නේ? කවුද මේ මිනිස්සයාට ගැහුවේ? ගහපු කෙනා කරුණා කරලා ඉදිරිපත් වෙන්න. මමයි ඒක කළේ. වරෙන් යන්න පොලිසියට. අම්මේ අම්මේ කවුද පුතේ? අම්මේ අම්මට මම මතක නැද්ද අම්මේ? මේ මතයි වෙන්නේ පුතේ. පුතක් හයියෙන් කතා කරනවද? අම්මේ අම්මට මම මතක නැද්ද අම්මේ මම මගේ ලොකු පුතා. අනේ පුතේ උඹ කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ? උඹ දන්නවද උඹ කොච්චර හෙව්වද කියලා? අම්මා දන්නේ නැහැ නේ අම්මේ එදා මට වෙච්ච දේ. මං එදා පැනලා ගිහපු වෙලාවේ කො අම්මේ මල්ලි? එදා උඹ ගියාට පස්සේ මල්ලි එහෙනම් අම්මේ මල්ලි ඉක්මනට නිදහස් වෙලා ඉන්නේ නේද අම්මේ? ආයි කවදාවත් අපි අතරට මල්ලි එන්නේ නැහැ පුතේ. එහෙමද අම්මේ? මං නිසානේ මේ හැමදේම. උදලාලියා මම්මයි නෑ සෝරි අම්මට මම මතක නැද්ද? කවුද පුතේ? මං අම්මයි ලොකු පුතා අම්මේ. නේද? කො පුතේ? උඹ කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ? අම්මේ වාද. උඹ